welcome back to my YouTube channel. ඉතින් මාව දන්න ගොඩක් දෙනෙක් දන්නවා මම ඩුබායි වල ඉන්න ස්කූල් එකක තමයි වර්ක් කරන්න කියලා. ඉතින් අද ස්කෝලෙන් අපි ඇවිත් ඉන්නවා ට්‍රිප් එකක්. ඒ ඇවිත් ඉන්නේ ඇඩ්වෙන්චර් පාර්ක් එකකට. මම ඔයාලට පෙන්නන්නම් මේ ඇඩ්වෙන්චර් පාර්ක් එකේ මොනවද තියෙන්නේ කියලා. මම මෙතනට ආවේ දෙවෙනි පාරට. ඉතින් පළවෙනි පාර try කරන්න බැරි වෙච්ච ගොඩක් දේවල් මට තියෙනවා. ඉතින් මම හිතාගෙන ඉන්නවා මේ පාරේ මට පළවෙනි පාරේ try කරන්න බැරි වෙච්ච දේවල් වලින් start කරන්න. අපි බලමු ඉස්සරහට ගිහලා. කියන්න බැරි වෙච්ච දේවල් තියෙනවා. අද මම ඇවිත් ඉන්නේ motion game වල. චුට්ටක් ආවෝ සැරයි මේ තාම මෙහෙට වින්ටර් එක පටන් ගන්න නැති නිසා ලොකු වෙලාවකදී නමාරුයි ටිකක් අපහසුයි ඇත්තටම. මෙතන තියෙනවා මැප් එක මම ඔයාලට පෙන්නන්නම්. මේක තමයි motion gate එකේ මැප් එක. රයිඩ් 27ක් තියෙනවා ඔක්කොම. අද දවස් 4ට මට කීයක් ඉවර කරගන්න පුළුවන් වේද කියලා අපි බලමු. අපි දැන් මේ කුඩට යන්න හදන්නේ. ගිහින් බලමු කොයි වගේද කියලා. හැබැයි හැමෝම මේක යන්න මාර විදිහට බයයි. මාත් බයයි. හැබැයි ගිය පාර මම මේක යන්න ආවා. ලොකු ක්‍රවුඩ් එකක් හිටපු නිසා මට යන්න බැරි වුණා. ඉතින් මම මේ පාර ඉස්සරෝම මෙතන ඉඳලා ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා. හේතුව මට මේක මිස් කරගන්න ඕනි නැහැ. ඒ නිසා මේ විදිහට ඇතුළට යන්න තියෙන්නේ. කොළවරයි හොඳට. හදත් පෙරද වගේම තමයි මෙතන ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. Say hi. Next time you will try? Yes! Sanduni. සීතල නැත්නම් මෙතන තියෙන ගේම්ස් වලින් මාරම ආසන එකක් තමයි මේක. ඒකේ අපිව වතුරේ එක්කගෙන යන්නේ. Because it's an enjoyment. Hey, careful, hey, Shruti. ටක් රස්නේ. හැබැයි මම හිතාගෙන ඉන්නවා මේක ඇතුලේ තියෙන හැම ඇක්ටිවිටි එකක්ම කරන්න, හැම රයිඩ් එකක්ම යන්න. ඔයාලට හැරවැත්තේ එළියේ ගොඩක් ලොකු සද්දයක් ඇහෙනවා. ඇත්තටම මේක නිකන් කියන්න වචන නැහැ. මම මේ they are enjoying. මේක ඇතර නම් මාරම ලස්සනයි. Sekolah panda. Wow.
මේ වගේ අයත් ඉන්නවා අපිට පුළුවන් යාළුවා ළඟට ගිහලා ලස්සන ෆොටෝස් ගන්න. තුම්පු කණ්ඩගේ තියෙන රයිඩ් එකත් ඉවර කරාද? අපි යනවා තව රයිඩ් එකක් හොයාගෙන. මේක ඇතුළ නම් කාටුන් ලෝකයක්. ඔක්කොම ගේම්ස් හදලා තියෙන්නේ කාටුන්ස් වලට සමානව. That's why it's mentioned adventure. That girls, how about that? If it's I'm alone also I will go, okay? මේක තියෙන්නේ හැම එකක්ම ඇඩ්වෙන්චර් තමයි. මමත් බයයි බය නැත්තේ නෑ. හැබැයි මම ආසයි මේ වගේ අත්දැකීම් වලට. ඒ නිසා මම තියෙන හැම රයිඩ් එකක්ම try කරනවා. මෙයාලා ටිකක් බයයි. දැන් මාත් මේක try කරන්න හදන්නේ. Finish the photo? Yeah, we finish. Oh! Then I will go, okay? Girls, we will try that. Yeah. Okay? Are you ready? I'm ready. Okay. How about you? Yes, Okay. Let's go. මෙතන තමයි තියෙන්නේ ලොකුම රෝලර් කෝස්ටර් දෙක. ඉතින් මම නම් මාර්වාසයෙන් මේක try කරලා බලන්න. හැබැයි මාත් එක්ක ඉන්න අනිත් අයට ඒක try කරන්න බෑග් කියනවා. එක්කෙනෙක් ඉන්නව try කරන්න කැමති. ගිහින් බලමු. ඕ. දැන් අපි යන්නේ මුල train එකේ. We will try. How is that? මම කලින් පාර මේක ගියා. හැබැයි මාත් එක්ක දැන් තව කෙනෙක් ඉන්නවා. යා මේක කලින් try කරලා නැහැ මීට කලින්. ඉතින් මම යාවත් එක්කගෙන යනවා. බත් මේ විදිහට කැරක් කියන්න ඕනේ. අපි ඉන්න තැනට යන්න. ඊට පොලිමක් තියෙනවා. අපි ගිහින් බලමු. දැන් මම ඉන්නේ බුලට් ට්‍රේන් එකට යන්න. මාත් එක්ක ශ්‍රුති ඉන්නවා. එයාත් එක්ක මම අද බුලට් ට්‍රේන් එක try කරන්න තමයි රයිඩ් එක යන්න තියෙන්නේ. අපි යන්නේ කලින් අපේ තියෙන ඔක්කොම බඩු ටික තියන්න ඕනේ. මේක තමයි රයිඩ් එක යන්න තියෙන්නේ. ගිහින් බලමු. රයිඩ් එක ඉවරයි. Oh my god. The 360. අපි ඔය කැරකුවා. How is it? I'm calling all it Sachini. එයා ටික බලනවා. මගේ අත අල්ලගෙන හයියෙන් මගේ නම කිය කෑ ගැහුවා. හැබැයි ඒක මාර ෆන්. ආලත් වෙනවා නම් අනිවාර්යෙන් මේක try කරන්න ඕනේ. මේක තමයි රයිඩ් එක මාරම ෆන්. ඔයාලට ඇහෙනවද කඩිය බේරේ යන්න දෙනවා මේකට ගිහිල්ලා. මොකද ඇත්තටම මේක යනකොට මාරු විදිහට බය හිතෙනවා. හැබැයි චූටි වෙලාවයි 30 second මේක finish. සඳුරු නංගිට චුට්ටක් අසනීප වුණා.
එයාට මොමිත් වෙන්න පටන් ගත්තා. ඒක රෝලර් කෝස්ටර් එක ගිහිල්ලා එයාට බය වුණා. ඉතින් එයාව උත්තරන්න පටන් ගත්තා. ඒක නිසා එයාව අනිත් කට්ටිය ළඟ දාලා මම මේ තුන්දෙනාත් එක්ක ඉතුරු ඒවා ටික කම්ප්ලීට් කරන්න තමයි යන්නේ. එකක් වච් කරන්න දීලා තමයි අපි වතුරට ගන්නේ. ඇත්තටම අද දවසේ මාර විදිහට එන්ජොයි කරා. මම හිතන්නේ මගේ ස්කින් එකත් ටිකක් ඩාර්ක් වෙලා. මොකද මාර විදිහට අවුවර්ස් හැරයි. කමක් නැහැ. අතට ටිකක් try කරපන්. තවත් රයිඩ් එකක් යන්න හදන්නේ. බලමු කොයි වගේද කියලා. මේකේ තියෙන මම මේකේ තියෙන ගොඩක්ම try කරේ roller coaster. මොකද මම ගොඩක්ම ආසයි adventure වලට. ඉතින් අපි try කරේ roller coaster විතරක්. මම වගේ අපිට යාළුවෝ තුන්දෙනෙකුත් හම්බුණා. මේ තුන්දෙනා අපිත් එක්ක friendly වුණා. ගිහින් බලමු මේක කොයි වගේද කියලා. ඒ රයිඩ් එක ගිහිල්ලා එනකොට නිකන් කැරකිල්ල වගේ. අනිත් එක ඒකේ වීල්ස් වල සද්දෙට හිතනවා කොයි වෙලාවක හරි නතර වෙයි කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක ෂුවර්. එන්නට මේ බයයි. බය හිතනවා මේ ඒ නිකන් අර ඇත්තටම කිව්වොත් ඒක නතර වෙයි. දැන් නතර වෙයි වගේ ෆීලින් එකක් තියෙන තැන. එන්නට අවුලක් නැහැ. අපි රයිඩ් එක ඉවර කරා. Yeah, last I was there. Wow. Shruti. Tired. ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. මෙයාලා චුට්ටක් රෙස් කරන්න කියලා. චුට්ට රෙස් කරන්න කියලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් ගිය පාරේ ඉවර කරගන්න බැරි වෙච්ච රයිඩ්ස් ගොඩක් විතර වෙලා තිබුණා. මම අද ඒ වගේන් තමයි ස්ටාර්ට් කරේ. ඉතින් අද දවස් ගොඩක් එන්ජොයි කරා. ලස්සන දවසක්. හැබැයි මාරම ටයර්ඩ්. උදේ ඉඳලා ඉතින් හවස 4:00 ඒ වෙනකම්ම එළියේ අවුවේ. එතකොට ඒක නිසා ගොඩක් මහන්සි. තිබිච්ච හැම එකක්ම ඇඩ්වෙන්චර්. එතකොට ඒ වගේ ගිහිනුත් මාරම මහන්සි. ඒක ඉතින් මම එන්ජොයි කරා.
මොෂන් ගේට් එකට එන ලොකේෂන් එක කිව්වොත් මේක තියෙන රිවර්ලෑන්ඩ් එකේ. රිවර්ලෑන්ඩ් එකේ ඇතුළේ එක කොටසක් තමයි මොෂන් ගේට් කියන්නේ. ඩිරම් 295ක් වගේ වෙනවා ටිකට් එක. ඒ ඩිරම් 295ට ෆුඩ් අලවුන්ස් එක තමයි හම්බ වෙන්නේ. ඒකත් එක්ක ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මොෂන් ගේට් කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ ෆැමිලි එකත් එක්ක මෙතනට ඇවිල්ලා එන්ජොයි කරන්න. එහෙනම් අදට මගේ මේ vlog එක ඉවරයි. ආයෙ දවසක මම මේ වගේම vlog එකකින් ඔයාලව හම්බ වෙනකන් අදට මං ගිහින් එන්නම්. මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකත් මේ වගේම බලන්න. ගිහින් එන්නම්. bye bye.